අතහැරලා දාපු පතලයක් ඇතුළට ගිය ගවේෂකයා ඔහුගේ කැමරාවේ මේ වගේ දෙයක් සටහන් වෙයි කියලා ඔහු හීනකින්වත් හිතන්න නැතුව ඇති. මේ වීඩියෝව තප්පරෙන් තප්පරේ ඔබට පෙනෙන දේ අදාහ ගන්නවත් බැරි වේවි. ඉතින් අදත් වෙනද වගේම සාදරයෙන් පිළිගන්නවා සීන් එකට. මේ ස්ථානයේ දිහා බැලුවාම හිතෙන්නේ මේක අතීතයේ හිටපු අద్භූත ගුහා නිර්මාණ ශිල්පීන් පිරිසක් විසින් නිර්මාණය කරපු එකක් කියලා. ස්කොට්ලන්තයේ බාහිර වෙරළට ඔබ්බෙන් පිහිටි ජනශූන්‍ය පිංගල් ගුහාව පිහිටලා තියෙනවා. මේ ගුහාවේ තියෙන අතිවිශාල ආරක්කු හැඩති ඇතුල්වීමේ දොරටුව බැලූ බැල්මට පරණ පල්ලියක දොරටුවක් වගේමයි. ගුහාව ඇතුළට ගියාම ඒකේ තියෙන গুপ্ত හැඩය නිසාම අමුතු ආකාරයේ නාද ඇති වෙනවා. අන්න ඒ නිසයි මේකට සංගීතයේ ගුහාව කියන නමත් පට බැඳිලා තියෙන්නේ. හැබැයි මීට 100 ගාණක් ගැඹුරු මේ සාගර ගුහාවේ තියෙන වඩාත්ම විස්මජනක රහස හංගගෙන ඉන්නේ මෙන්න මේ බිත්තිවලයි. මේ බිත්ති නිර්මාණය වෙලා තියෙන්නේ බසෝල් පාෂාණ කණු වලින්. ඒ වයින් ගොඩක් ඒවා එක හැඩයෙන් සමාන යුක්තයි. මේ පුදුම සහගත නිර්මාණය පිටුපස තියෙන වසර මිලියන ගානකට පෙර සිදු වූ ඒ කාලයේ ගලා ගිය ලාව ධාරාවන් හදිස්සියෙම සිසිල් වීමක්. ඉතින් ස්වභාවික නිර්මාණයක් විදියට මේ ගුහාව ලෝකයට දායාද වුණා. අද වෙනකොට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමා ලෝකයේ පුරා දකින්න ලැබුණත් මුහුද යට ඉදිවුණු පළමු සහ ලෝකයේ ප්‍රසිද්ධම ප්‍රතිමාව ගැන ඔබ අසා තියෙනවද? ඒ තමා කයිට්ස් ඔෆ් දි ඇබිස් වන ප්‍රතිමාව. ඉතාලියේ ජෙනෝවා වෙරළට ඔබ්බෙන් දිය යට පිහිටා ඇති මේ අපූර්ව ප්‍රතිමාව මුහුදු පතුලේ සිට සැලකිය යුතු ගැඹුරකින් තමා පිහිටලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිමාව මුහුද යට තැන්පත් කරන්න පිටුපස ඉතාමත් සංවේදී කතාවක් තියෙනවා. දිය යට කිමිදී ජීවිතක්ෂයට පත් වූ ප්‍රථම ඉතාලි ජාතික ඩාරියෝ ගොන්සාට් සිහිපත් කිරීම වෙනුවෙන්. අඟලක ප්‍රමාණයක් සහ තමන් ගන්නා එක තීරණයක් කොච්චර ජීවිතයට බලපානවද කියලා ගුහා ගවේෂකයෝ තරම් තේරුම් ගත්ත වෙන කවුරුත්ම නැහැ. ඇලබාමාවල තියෙන සිමාස් ගුහාවේ අඳුරු ගුහා මාර්ග ගැන පරීක්ෂණ කරමින් හිටපු එක් පරීක්ෂකයෙක් මීට කලින් කිසිම කෙනෙක් ගවේෂණය නොකරපු ඉතාමත් පටු විවරයක් ඇතුළට රිංගන්න තීරණය කරමින් ඒ අමාරු කාර්ය සිදු කරා. බලන්න මේ කිමුදුම් කරුවා ඇත්තටම ලෝක දෙකක් අතර පීනනවා වගේ නේද පේන්නේ. මේ පුදුම හිතෙන වෙනසට හේතුව තමයි හැලොක්ලයින් කියන ස්වභාවික සංසිද්ධිය. ඒ කියන්නේ වෙනස් ගුණාංග තියෙන වතුර ලේයර් දෙකක් අතර එකතු වන සීමාවයි. මේ වගේ ගුහා ඇතුළේදී පොළව යට උල්පත් වලින් එන මිහිරි ජලය සහ කරදිය එහෙමත් නැත්නම් ලුණු ජලය හමුවන තැනදී තමයි මේ හැලොක්ලයින් නිර්මාණය වන්නේ. බරින් අඩු මිහිරි ජලය උඩින් තියෙද්දිත් ඝනත්වයෙන් වැඩි ලුණු වතුර යටට බහිනවා. මේ වතුර ලේයර් දෙක අතර තියෙන්නේ ආලෝකය වර්ධනය කරන ඇසට පැහැදිලිව නොපෙනෙන අපූරු මායාවක්. අන්න ඒ නිසයි මුළු පරිසරයම මේ වගේ හිතා ගන්නවත් බැරි ලස්සනට වෙනස් වෙලා පෙනෙන්නේ.
ඩෙරින් කියු කියන්නේ අතීතයේ හිටපු මිනිස්සු ස්වභාවික පරිසරය පාවිච්චි කරලා පොළොව යට කොච්චර අතිවිශිෂ්ට නගරයක් නිර්මාණය කළාද කියන්න තියෙන හොඳම උදාහරණයක්. 20 වන සියවසේ මැද භාගයේ වෙනකම්ම ලෝකයට රහසක් වෙලයි තිබුණේ. ක්‍රිස්තු පූර්ව දෙවෙනි වර්ෂයේ ඉඳන් එනම් වසර දස ගානකට සිට මිනිස්සු පොළොව යට ආවරණය සහ නගර හාරපු කැපඩෝසියා කියන ඓතිහාසික ප්‍රදේශයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. පොළොව මතුපිටේ ඉඳන් මීටර් 85ක් විතර ගැඹුරට විහිදෙන මේ ඩෙරින් කියු නගරය තට්ටු ගණනාවකින් සමන්විතයි. ඒ කාලයේ මෙහි කෙවල්, පල්ලි, ගබඩා කාමර, ගව මඩුවලට අමතරව වාතය සංසරණය වෙන්න සැකසූ ඉතා දියුණු වාතාශ්‍ර පද්ධතියක් පවා තිබිලා තියෙනවා. සමහර ගණම් හැදීම් වලට අනුව හදිස්සි අනතුරක් හෝ ආක්‍රමණයක් ආපු වෙලාවට දසදහස් ගණනක පිරිසට ආරක්ෂාව දෙන්න මේ යටිකුරු නගරයට පුළුවන්කම තිබුණා. නමුත් ඇත්තටම පුදුමය කියන්නේ අද වෙනකම් ඩෙරින් කියු නගරයේ පරීක්ෂණ කරලා මහ ජනතාවට විවෘත කරලා තියෙන ඊටාම පුංචි කොටසක් විතරයි. තවමත් අඳුරේ ගිලී තියෙන තවත් උමං මාර්ග බොහෝමයක් තියෙනවා. ඒ අතීත නිර්මාණකරුවන් කොච්චරනම් දියුණුද කියලා සිතා ගන්නවත් බෑ. පැරිස් කියන්නේ මුළු ලෝකයේම තියෙන වඩාත්ම රොමැන්ටික් නගරයක් විදියටයි ප්‍රසිද්ධ. ඒත් මේ ලස්සන වීදියට යටින් මිනිස්සු මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක්ගේ ඇටසැකිලි වලින් පිරුණු අඳුරු සීතල භයානක උමං පද්ධතියක් තියෙනවා කියලා දන්නේ බොහොම ටික දෙනයි. ලෝකයේ තියෙන විශාලම භූගත ඇටසැකිලි තාපාගාරයක් වන පැරිස් කැටකොම්බිස් වලට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ උමං මංවල කතාව රෝමියානු යුගය දක්වාම ඈතට දිව යනවා. සියවස් ගණනාවක් තිස්සේ මේ උමං ජාලය කිලෝමීටර් 300ක් විතර වෙනකම් විශාල වුණා. සංචාරකීන්ට යන්න පුළුවන් පාර තියෙන්නේ පොළොව මතුපිට ඉඳන් කිලෝමීටර් 20ක් විතර යටින්. මේ උෂ්ණත්වය අවුරුද්ද පුරාම සෙල්සියස් අංශක 14ක විතර මට්ටමකට තියෙනවා. හුස්ම ගන්නත් අමාරු තෙතමනයත් එක්ක මුළු පරිසරයම අමුතු නිහඬතාවයකින් ගිරිලා තියෙන්නේ. හැබැයි සංචාරකීන්ට බලන්න පුළුවන් වෙන්නේ මුළු කැටකොම්බීස් පද්ධතියම 100%ක් විතර ප්‍රමාණයක් විතරයි. මේ භූගත අඳුරට බහින්න තරම් බය නැති ඕනෑම කෙනෙක් පිළිගන්නේ භයානක අනතුරු ඇඟවීමකින්. නතර වෙන්න මේ මරණයේ අධිරාජ්‍යයයි. මේ මියුසියම් එක බලන්න යන ටිකට් එකක් ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ කෙමුදුන් කට්ටලයක් විතරයි. කැරිබියන් මුහුදු පතුලේ තියෙන මේ මියුසියම් එකේ කිසිම බිත්තියක චිත්‍රයක් එහෙමත් නැත්නම් සම්ප්‍රදායික කෞතුකාගාර භාණ්ඩයක්වත් නැහැ. මෙතනදී මුළු මහත් මුහුදම තමයි ප්‍රදර්ශනය වෙන්නේ. ඒ වගේම හිමින් හිමින් ජීවමාන කොරපරයක් බවට පත් වෙන්න සූක්ෂම ලෙස හදපු ප්‍රතිමා 100 ගාණක් මෙහි තැන්පත් කරලා තියෙනවා. මෙක්සිකෝවේ කැන්කුන්හි පිහිටි මේ අමුතු විදියේ භූගත මියුසියම් එක නිකන් කලාත්මක ව්‍යාපෘතියක් විතරක්ම නොවේ. ඒක නිර්මාණය කළේ අපේ පරිසරය ආරක්ෂා කරන්නයි. අධික සංචාරක පිරිසක් නිසා හානියට පත්වුණු ස්වභාවික කොරපරවලින් සංචාරකයන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ වුණේ. මේකේ ප්‍රධානම නිර්මාණය වන්නේ නිහඬ පරිණාමය කියන කලාකෘතියයි. කොන්ක්‍රීට් වලින් හදපු මිනිස් රූප 100 ගාණක් මුහුදු පතුලේ තියලා මුහුදටම ඒක වෙනස් කරන්න ඉඩ හැරලා තියෙනවා. කාලයත් එක්ක කොරල් අනෙක් සාගර ජීවීන් මේ ප්‍රතිමාව මත වැවෙන්න පටන් ගන්නවා. සොබාදහම විසින් ඉදිරියට අරන් යන්නේ කලාව ජීවමාන පරිසර පද්ධතියක් බවට පත් කරමින්. සමහර වෙලාවට මේ ගුහාව ඇතුලේ එකට එකතු වෙන වවුල් රංචුවල ප්‍රමාණය කීයද කියලා හිතා ගන්නවත් බෑ. වවුලන් මිලියන ගානක නවාතැනක් වුණු මේ ගුහාව ගැන ඔබ මොකද හිතන්නේ? වීඩියෝය අවසානයේ දක්වාම රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.